හරි අද මේ කතා චුතිස් සිතෙන් ප්‍රතිසන්ධි සිතට කිසියම් හෝ ආකාරයක බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් අපේ ප්‍රතිසන්ධිය තීරණය කරන්නේ චුතිසිතෙන්ද කියන කාරණාව මේක මම දැක්ක පහුගිය කාලෙවලත් දිගටම වගේ දැන් ඉඳන්නේ ගොඩක් කාලෙක ඉඳන් මේ ගැන කතා කරනවා වගේම ගොඩක් අය මේ වැරදි මතයකින් ඔය කියන්නේ ඇත්තටම කියනවා නම් ගොඩක් අය මතයක ඉන්නවා චුතිසිතෙන් තමා ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ චුතිසිතට කුසලයක් આવොත් සුගතියක උපදිනවාය චුතිසිතට අකුසලයක් આવොත් දුගතියක උපදිනවාය කියන ඉතාම වැරදි මිත්‍යා මතයේ ඉන්නවා. මුලින්ම මේක ගැන මම මේ දීර්ඝ විස්තරයක් නෙවෙයි කතා කරන්න යන්නේ ඉතා සරල විස්තරයක්. සරල කියන්නේ කෙටි විස්තරයක්. මූලිකවම ගත්තොත් චුතිසිතෙන් ප්‍රතිසන්දිය තීරණය කරන්න කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. එතකොට චුතිසිතට ඔය කියනා වගේ කුසලයක් හෝ අකුසලයක් අරමුණු වෙන්න පුළුවන්ද? ඕක තමා ගොඩක් අය වරද්දන් ඉන්න මූලිකම තැන. ඇත්තටම කියනවා චුතිසිත කියන්නේ විපාක සිතක්. එතකොට තේරවාද බුදුදහමේ මූලිකම තියෙන ඒ සිද්ධාන්ත අනුව ඉගැන්වීම් අනුව ඒ අදාළ භවයේ ඕනම පුද්ගලයෙකුගේ ප්‍රතිසන්ධි සිතයි භවාංග සිතයි චුතිසිතයි කියන්නේ එකම අරමුණක තියෙන සිතක්. කියන්නේ එකම සිතක් කියන්නේ එකම අරමුණක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් භවාංග සිත කියන්නේ මොකක්ද කියන එක මම මෙතන අදහස් දක්වන්න යන්නේ නැහැ. ඒක මම හිතනවා ඒ කට්ටිය හොයාගෙන හරි බලන්න නැත්නම් දැනගන්න. මොකද ඒක දීර්ඝ විස්තර කරන්න ගියොත් මේක මාතෘකාවෙන් පිට යනවා වගේම හුඟක් දීර්ඝ විස්තර ගන්න වෙනවා. කියන්නේ ඉඳා ඒක ගැන විස්තර කරන්න යන්නේ සාමාන්‍ය තේරවාද ඉගැන්වීම කිව්වොත් ඒ අදාළ සත්වයේගේ ඒ අදාළ ජීවිතයේ එක භවයක ප්‍රතිසන්ධි සිතයි භවාංග සිතයි චුතිසිතයි ගන්න එකම අරමුණ. භවාංග සිත කිව්වම භවාංග සිත් පරම්පරාවක් තියෙනවා. ඒ කියන්නේ අපේ මුළු මේ ජීවිත කාලේ පුරාම ජීවත් වෙන ඒ අදාළ භවයේ පුරාවටම දිගින් දිගටම තියෙනවා. කියන්නේ ඉන්දදී හැමත භවාංග තමයි තියෙන්නේ. ඒ භවාංග සිත තමයි අපේ මේ භවයේ පවත්වා යන්නේ. ඉතින් කොහොම හරි එතකොට දැන් එහෙම ඒ මූලික තේරවාදයේ අදහස් අනුව අරගෙන ආවහම එතකොට චුතිසිත කියන්නේ ඇත්තටම විපාක සිතක්. එතකොට කවුරුහරි කියනවා නම් චුතිසිතෙන් ප්‍රතිසන්දිය තීරණය වෙනවා කියලා එතන එන ලොකුම ගැටලුව තමයි එහෙම වුණොත් කිසිම සත්වයකට කවදාවත් තමන්ට ලැබිලා තියෙන භවයෙන් ගැලවීමක් වෙන්න බෑ. කියන්නේ මිනිහෙක් වුණ මනුස්ස හැමදාම මිනිහෙක් වෙනවා. තිරිසනෙක් වුණ බල්ලෙක් වුණ මනුස්සයා බල්ලෙක් වුණ මේ බල්ලා හැමදාම බලුවාත්මක ඉන්නවා. මොකද ප්‍රතිසන්දිසිත එක්ක ගත්ත අරමුණක් භවාංග සිත ගන්නවා. භවාංග සිත අරමුණම චුතිසිත ගන්නවා. ආයෙත් ඊට පස්සේ ඔය වැරදි මතය අනුව චුතිසිත ගත්ත අරමුණම ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිත ගන්නවා කිව්වොත් ඔන්න ඔය ගැටලුව එනවා. එතකොට එහෙනම් ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ මොකෙන්ද කියන ගැටලුව ඊළඟට ඔයාලට එනවනේ. ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ අපි මේ චුතිසිතට කලින් එළඹෙනවා මරණාසන්න චිත්ත වීතිය කියලා එකක්. මේ මරණාසන්න චිත්ත වීතියේ ජවන්සිත උපදිනවා. චිත්ත වීතියේ සාමාන්‍ය ජවන්සිත චිත්ත වීතික 7ක් ආවට මේ මරණාසන්න චිත්ත වීතියේ ජවන්සිත 5ක් එනවා. 5යි උපදින්න කියන්නේ 5ක් උපදින්න හේතුව තමයි දැන් අපි කවුරුත් දන්නවා මේ අපේ විඥානයේ වැඩි හරියක් විඥානයන් අපේ මූලික කරගෙන ඉන්න මේ හෘද වස්තු රූපය. එතකොට ඒ හෘද වස්තු රූපයෙන් මරණාසන්න මොහොතට එනකොට හුඟක් දුර්වල වෙනවා. ඒ දුර්වල වෙන හින්දා මරණාසන්න චිත්ත වීතියේදී කියන්නේ මේ භවයේ තියෙන අපි ගන්න අන්තිම චිත්ත වීතිය මරණාසන්න චිත්ත වීතියේදී ජවන් 5ක් විතරක් තමයි ඇති වෙන්නේ. ජවන් 5 ගන්නවා යම්කිසි අරමුණක්. ඒ කියන්නේ සිතක් ඇති වෙන ජවන් සිතක් ඇති වෙන අරමුණක් අරගෙනනේ ඒ අරමුණ එක්ක කර්මයක් වෙන්න පුළුවන්. නැත්නම් කර්ම නිමිත්තක් වෙන්න පුළුවන්. නැත්නම් ගති නිමිත්තක් වෙන්න පුළුවන්. ඔන්න ඕකෙන් තමයි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ. ඒ කියන්නේ ඔන්න ඔය මරණාසන්න චිත්ත වීතියේ ජවන් වලට ගන්න ඒ අරමුණ තමා ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිතට ගන්න අරමුණ වෙන්නේ. ඒතකොට ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිතට අරමුණ ගත්තා කියන්නේ ඊළඟ භවයේ
භවංග සිතත් ඒකෙන් පවතින්නේ කවදා හරි ඊළඟ භවයෙන් චුත වෙද්දී ගන්න චුතිසිතත් ඒ අරමුණම තමා ගන්නෙ. එතකොට ඔය දැන් කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියන තුනෙන් එකක් තමයි ගන්න. ඒතර සරල වේ ගැනත් කිව්වොත් කර්මයක් ගන්නවා කිව්වම උදාහරණයක් විදිහට අපි හිතමු බුදුහාමුදුරන්ට මල් පූජා කරපු කර්මය කෙනෙක්ට සිහියට එන්න පුළුවන්. එතකොට ඒක කර්මයක් ගත්ත වෙනවා. එහෙම නැත්නම් කර්ම නිමිත්ත ගත්ත කිව්වම කෙනෙක්ට දැන් ඒ පූජා කරපු මල් ටික නැත්නම් මල් ආසනය එහෙම නැත්නම් මොකක්ද කියන්නේ මල් පූජා කරන්න යොදාගත්ත මල් කඩපු මල් ගහ හරි එහෙම මොනවා හරි අපි ගත්ත ඒ කියන්නේ කුසල පැත්ත විතරයි මම කියවක අකුසල පැත්තට ගත්තොත් ඕකම ගන්න පුළුවන් කර්මයේ විදිහට හරකෙක් මරණ එක හිතෙන්න පුළුවන් කර්ම නිමිත්තක් හිතනොත් හරක මරන්න පාවිච්චි කරපු පිහිය නැත්තම් හරක මරපු මස් කඩයක් නම් මස් කඩේ හරක ඉල්ලපු කොක්ක ඔය වගේ දේවල් එන්න පුළුවන්. එතකොට ගති නිමිත්ත කිව්වහම සමහර හුඟක් වෙලාවට එන්නේ ඒ කියන්නේ ඒ පුද්ගලයන් ගති නිමිති පේන ගන්න සමයත් එකට ඇත්තමෙකුට මරණයට දින කිහිපයකට පෙර වුණත් කෙනෙක්ට මරණයකට සුළු මොහොතකට වුණත් පෙර වෙන්න පුළුවන්. කියන්නේ අපායේ යන්න තියෙන කෙනෙක්ට නම් ගිනි දැල් ගිනි ජාලා පේනවා. දිව්‍ය ලෝකේ යන්න තියෙන කෙනෙක්ට නම් මොකක්ද කියන්නේ මල් වතු ඒ දිව්‍ය විමාන වගේ දේවල් නිමිති පහළ වෙලා පේනවා. එතකොට මව කුසක ඉපදෙන්න ඉන්න කෙනෙක්ට නම් ඒ මව කුසක් අරමුණු වෙනවා. ඒ වගේ දේවල් තමයි ගති නිමිති කියන්නේ. එතකොට ඔය අරමුණු ඔන්න ඔය තුනෙන් එකක් මරණාසන්න චිත්ත වේතී ජවන්නට ලැබිලා තමයි ඒ අරමුණ අරගෙන ප්‍රතිසන්දිය ලබන්නේ. ඒතකොට චුතිසිතෙන් මොකද වෙන්නේ කිව්වොත් චුතිසිත කියන්නේ මේ භවයේ අවසාන සිත එක විපාක සිතක්. ඒ චුතිසිතේ නිරුද්ධ වෙනවත් සමගම රූප කලාප ඇතිවීමත් ඉවර වෙනවා. ඒ කියන්නේ අපේ මේ භවයේ ඉවර වෙන චුතිසිත නිරුද්ධ වෙනවා එක්කම කිසිම අතරක් ඉඩක් නැතුව ඒ සමගම ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිත පහළ වෙනවා. අර කලින් මරණාසන්න චිත්ත වේතී ගත්ත ජවන්න අරමුණු අරගෙන. එතකොට ඒ ජවන්න අරමුණු ගත්ත කිව්වහම අපිට දැන් ඕක කියන්න බෑ මේ හරියටම කෙනෙක්ගේ ජවන්න අරමුණ ගැන මගේ විශේෂ ඥානයක් ඒ වගේ ලෝතර බුදු කෙනෙක් රහතන් වහන්සේ නමක් වගේ විශේෂ ඥානයක් තියෙන කෙනෙක්ට ඇරෙන්න අපිට සාමාන්‍යයෙන් ඕක කියන්න බෑ මරණාසන්න චිත්ත වේතියේදී අදාළ පුද්ගලයා ගන්න අරමුණ මොකක්මද කියන එක. ඒක ඉතින් ඒක ගැන විස්තර කරන්නත් මේක උගාක් දීර්ඝ වෙන හින්දා මම මේ මූලිකව විස්තර කරන්න ගත්ත කාරණය ඉතා සරලව කියන්නම් ආයෙත් පාරක්. චුතිසිතෙන් කිසිම ආකාරයකට ප්‍රතිසන්දිය තීරණය වීමක් නැහැ. ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ ඒ චුතිසිතට කලින් ඇති වෙන මරණාසන්න චිත්ත වීතියේ ජවන් පහක් ඇති වෙනවා. අන්නේ ජවන් පහට ගන්න කුසල හෝ අකුසල අරමුණක් මත පිහිටලා තමා ඒ කුසල හෝ අකුසල අරමුණ තමා ඊළඟ භවයේ ප්‍රතිසන්දිසිතටත් අරමුණු වෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දිසිත ගන්න අරමුණත් ඒකමයි අරමුණෙන් අරමුණ හේතු කරගෙන ගන්න ප්‍රතිසන්දිසිතක් තමයි ඊළඟ භවයේ පහළ වෙන්නේ. ඉතින් එතන කුසල අරමුණක් ඒ ජවන් වලට ආවොත් මරණාසන්න චිත්ත වීතියේ සුගතිගාමි භවයකට අකුසල අරමුණක් ආවොත් දුගතිගාමි භවයකට උපදිනවා. එතකොට ඒක හේතුක වශයෙන් තව දීර්ඝ විදිහට විස්තර කරන්න පුළුවන්. මේ මූලික අදහස ගත්තේ කවුරුත් වැරදි අදහස් ඉන්නව නම් අයින් වෙන්න. චුතිසිතෙන් ප්‍රතිසන්දිය තීරණය කිරීමක් වෙන්නේ නැහැ. හරි එහෙනම් තෙරුවන් සරණයි.